අද පෙබරවාරි 14 වැලන්ටයින් දවස. පාරේ යන හැමෝම අතේ රෝසමල් තෑගි භෝග. හැම මූණකම හිනා පිරීලා. මුළු ලෝකෙම ආදරෙන් පිරුණ දවසක්. ඒත් මේ හිනා සද්ද මැද්දේ එක ගෙදරක ලොකු පාළුවක් රජ කරනවා. සුමනා ආච්චි ජනේලේ අයිනට වෙලා පාර දිහා බලාගෙන ඉන්නේ හරිම හිස් හැඟීමකින්. ඇයි දන්නවද? අවුරුදු 50ක් තිස්සේ එයාගේ වැලන්ටයින් වෙලා හිටපු එයාගේ ආදරණීය සැමියා විමල් සීයා මිය ගිහින් අදට හරියටම මාස 3යි. මේ තමයි එයා නැතුව උදා වුණ පළවෙනි වැලන්ටයින් දවස. විමල් සීයා කියන්නේ හරි පුදුම මිනිහෙක්. එයා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. ඒත් ගෙවුණු අවුරුදු 50 පුරාවටම එකම එක වැලන්ටයින් දවසක්වත් එයාට මගහැරුණේ නැහැ. හැම අවුරුද්දකම උදේ පාන්දර සුමන ඇහැරෙන්න කලින් එයාගේ ඇඳ ළඟ රතු රෝස මලක් තියන්න විමල් සීයා කවදාවත් අමතක කළේ නැහැ. රණ්ඩු වුණත් තරහ වුණත් අසනීප වෙලා හිටියත් ඒ රෝස මල එතන තිබුණා. ඒත් අද සුමනාගේ ඇඳ ළඟ තිබුණු ඒ පුංචි මල් බඳුන හිස්. හරියට එයාගේ හිත වගේමයි. ආයේ කවදාවත් මට රෝස මලක් ලැබෙන එකක් නැහැ. සුමනා තනියම මූණ ගත්තා. එකපාරට මේ නිශ්ශබ්දතාවය බිඳගෙන දොරේ සීනුව නාද වුණා. සුමනා හෙමින් ගිහින් දොර ඇරියා. දොරකඩ හිටියේ මල් බෙදා හරින තරුණ ළමයෙක්. එයාගේ අතේ තිබුණේ හිතාගන්න බැරි තරම් ලොකු රතු රෝස මල් පොකුරක්. සුමනා පුදුම වුණා. දරුවා මේක කාටද? මගේ මහත්තයා දැන් ජීවතුන් අතර නැහැ. මේක වැරදීමක් වෙන්න ඇති. ඒත් ඒ තරුණ ළමයා hina වෙලා කිව්වා නෑ අම්මේ. මේක වැරදීමක් නෙමෙයි. මේ මල් පොකුර ඔයාට. මේකත් එක්ක පුංචි ලියුමක් තියෙනවා කියලා. සුමනා වෙහුලන අතින් ලියුම් කවරේ කැඩුවා. ඒ අකුරු දැක්ක ගමන් එයාගේ ඇස් වලට කඳුළු පැන්නා. ඒ එයාගේ විමල්ගේ අත් අකුරු. මගේ ආදරණීය සුමනා. ඔයා මේ ලියුම කියවනවා නම් ඒ කියන්නේ මම දැන් ඔයා ළඟ නෑ කියන එකයි. මට දැනුණා මගේ වෙලාව ලං වෙගෙන එනවා කියලා. ඉතින් මම ගිය මාසෙම මල් කඩේට ගිහින් පොඩි ඉල්ලීමක් කළා. මම එයාලට මුළු ජීවිත කාලෙටම ඇති වෙන්න සල්ලි ගෙව්වා. මම නැති වුණත් හැම අවුරුද්දකම වැලන්ටයින් දවසට උදේ පාන්දරම ඔයාට රෝස මල් පොකුරක් එවන්න කියලා. ලියුමේ අන්තිමට මෙහෙම ලියලා තිබුණා. මැනිකේ, ඔයා හිතුවා නේද මම නැති වුණාම අපේ ආදරේ ඉවරයි කියලා? පිස්සුද? මගේ හුස්ම නතර වුණාට මගේ ආදරේ නතර වෙන්නේ නැහැ. අපි බැඳපු දවසේ මම පොරොන්දු වුණානේ මරණකම්ම ආදරය කරනවා කියලා. මම පොඩ්ඩක් ඒ පොරොන්දුව වෙනස් කරනවා. මම මරුණාට පස්සෙත් ඔයාට ආදරය කරනවා. සුමනා අර මල් පොකුර පපුවට දුරුල් කරගත්තා. එයාට දැනුණා විමල් තාමත් එයා ළඟ ඉන්නවා වගේ. ආදරය කියන්නේ ළඟ ඉන්නකොට විතරක් රැක ගන්න දෙයක් නෙවෙයි. කෙනෙක් නික්ම ගියාට පස්සෙත් ඒ ආදරය හදවතේ ජීවත් කරවන්න පුළුවන් නම් අන්න ඒක තමයි සංසාරගත බැඳීම. ශරීරයේ මිය ගියත් සැබෑ ආදරය කිසිදා මිය යන්නේ නැත. ඔබ සැමට ආදරණීය වැලන්ටයින් දිනයක්